මේ අභ්‍යන්තර සත්කාර පිළිබඳ කතා කරනකොට වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමාගෙන් මට අහන්න හිතෙනවා විශේෂයෙන්ම වෛද්‍ය මතය මොකක්ද? ඇත්තටම වෛද්‍ය විද්‍යාවට අනුව මෙවැනි අභ්‍යන්තර සත්කාර, අභ්‍යන්තර පෝෂණ සත්කාර ලබා ගැනීම පිළිබඳව මොකක්ද තියෙන අදහස? අපි දන්නවා දැන් අපේ ආයුර්වේදයේ සඳහන් වෙනවා සස්තපරායන හා ආතුරපරායන කියලා දෙකක්. ඒ කියන්නේ නිරෝගීකම් පවත්වා ගැනීමත් රෝගවලට ප්‍රතිකාර ගැනීම. ඔය ක්‍රම දෙකේදී තමයි අපි ඖෂධ නිතරම භාවිතා කරන්නේ. නිරෝගීකම් පවත්වා ගැනීමටත් ඖෂධ අත්‍යවශ්‍යයි. මොකද දැන් අපි සාමාන්‍යයෙන් වයසට යනකොට රෝගයන් වැළඳීමේ හැකියාව වැඩි. ඉතින් අපි දිගු කාලයක් ජීවත් වීමට අවශ්‍ය නම් ස්වභාවිකව ඒ ඖෂධ වර්ග භාවිතා කිරීම ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඉතින් අපේ ආයුර්වේද ඖෂධ ගත්තත් බාහිර ආලේපන වර්ග, තෛල ඇරෙන්න ඊටු සියලු දේවල් අභ්‍යන්තර ඖෂධීති තමයි භාවිතා වෙන්නේ. කෂාය, අරිෂ්ඨ, ආසව, ගුලි, කල්ක, චූර්ණ මේ ඔක්කොම අපි ගන්නේ මේ අභ්‍යන්තර ඖෂධ විදියට. එතකොට වෛද්‍ය විද්‍යාත්මකව බැලුවත් එහෙම ස්වභාවිකව ගන්න ඖෂධ වර්ගවල හානියක් සිදුවන්නේ නැහැ. ඉතින් අභ්‍යන්තර විදිහට වගේ අපි රෝගයකට ප්‍රතිකාර කරත් නිරෝගීකම් පවත්වාගෙන යන්න උනත් අභ්‍යන්තර බාහිර යන ක්‍රම දෙකම භාවිතා කිරීම ඉතාම සෞඛ්‍ය විද්‍යාත්මකව වැදගත් කාරණයක් විදිහට සලකන්න පුළුවන්.